අද මම විස්තර කරන්න යන්නේ AST ALT කියන ටෙස්ට් එක. එහෙම නැත්නම් SGOT SGPT කියලා මේ ටෙස්ට් එකට කියනවා. මේක සාමාන්‍යයෙන් අපේ liver එක නැත්නම් අක්මාව assess කරන්න අපිට තියෙන සරලම නැත්නම් මිල අඩුම blood test එක හැටියට හඳුන්වන්න පුළුවන්. මූලික වශයෙන් අපි මේක තමයි ඉස්සෙල්ලම කරන්නේ අපිට අපේ අක්මාව නැත්නම් liver එක assess කරගන්න අවශ්‍ය වුණොත්. ඉතින් මේකෙදී ඇත්තටම අපි මේ කරන්නේ liver enzyme දෙකක් තමයි check කරන්නේ. එකක් AST එකක් ALT. මේකෙන් ALT L කියන අකුර තියෙන එක liver එකට more specific කියලා තමයි අපි ගන්නෙ. මොකද AST කියන එක liver එකට අමතරව muscle වලත් ඊට අමතරව රුධිර සෛල වලත් රතු රුධිර අණු වලත් තියෙන නිසා. එතකොට මේකෙදි අපි දැන් ගත්තම අපේ result එක සාමාන්‍යයෙන් අපි cut off එක මේ දෙකටම ආසන්න වශයෙන් 40ක් හැටියට international units per liter 40 හැටියට තියාගන්න පුළුවන්. හැබැයි සුළු සුළු වශයෙන් වෙනස් reference ranges labs වලින් ඔබට ලබා දීලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී අපි බලනවා වැඩිවීම කොයිතරම් ප්‍රමාණයක වැඩිවීමක් කියලා. අපි ඒක mild නැත්නම් සුළු වැඩිවීමක් කියලා ගන්නවා. enzyme ප්‍රමාණය, ඒ කියන්නේ enzyme ප්‍රමාණය 40ට වඩා අඩු නම් නැත්නම් cut off එකට වඩා අඩු නම් අපි ගන්නවා ඒක normal කියලා. ඊට පස්සේ මේ උපරිමාගය වගේ 3 ගුණයකට වඩා අඩු නම්, ඒ කියන්නේ උපරිමාගයට වඩා වැඩි, හැබැයි වැඩි වෙච්ච අගේ උපරිමාගය වගේ 3 ගුණයක්. ඒ කියන්නේ 40 ගත්තොත් 40ට වඩා වැඩි, හැබැයි 120ට වඩා අඩු නම් අපි ඒක mild සුළු වැඩිවීමක් හැටියට ගන්නවා. ඊට අමතරව මේක මේ 3 ගුණයට වඩා වැඩි, ඒ කියන්නේ 120ට වඩා වැඩි, හැබැයි 10 ගුණයට වඩා අඩු නම්, ඒ කියන්නේ අපි 40 ගත්තොත් 400ට වඩා අඩු නම් අපි ඒක moderate නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ වැඩිවීමක් හැටියට ගන්නවා. 10 ගුණයටත් වඩා වැඩි නම්, ඒ කියන්නේ 40 ගත්තොත් 400ටත් වඩා වැඩි නම් අපි ඒක severe නැත්නම් බරපතල ගණයේ වැඩිවීමක් හැටියට ගන්නවා. ඉතින් මේ enzyme ගාන වැඩිවීමත් එක්ක එක සාධකයක් අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ enzyme ප්‍රමාණය වැඩි කියන නිගමනය අපිට එන්න පුළුවන්. ඒ වගේ මේ වැඩිවීම කොයිතරම් ප්‍රමාණයක වැඩිවීමක්ද කියන එක වැදගත් වෙනවා. ඊට අමතරව බලන්න ඕන මේ වැඩිවීම වැඩි AST වලද එහෙම නැත්නම් ALT වලද කියන. ඊළඟට තුන්වෙනියට අපිට මේ report එකෙන් ලැබෙන වැදගත්ම කරුණ තමයි නැත්නම් වැදගත්ම නිරීක්ෂණය තමයි AST සහ ALT අතර අනුපාතය. මෙන්න මේ කරුණු තුනම අපිට වැදගත් වෙනවා මේ report එක ඉන්ටර්ප්‍රිට් කරද්දී. එතකොට කොහොමද මේක ඉන්ටර්ප්‍රිට් කරන්න කියන එක ගැන මම ඔබට යම්කිසි අදහසක් ලබා දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් මේ අගේ සුළු වැඩිවීමක් නම් එන්නේ ඒක බොහෝ දුරට අපි කියනවා ස්ටියටෝහෙපටෝසිස්. ඒ කියන්නේ අපි ෆැටි liver කියලා හඳුනන කන්ඩිෂන් එක තියෙන හන්ද ඒකේ ඒ වගේ රෝගවලදී තමයි සාමාන්‍ය මේ සුළු වැඩිවීමක් වෙන්නේ. ඉතා ඉහළ වැඩිවීමක් නැත්නම් 10 ගුණයකට වඩා වැඩිවීමක් අපිට දකින්න පුළුවන් හෙපටයිටිස් කියන අවස්ථාවවලදී එහෙම නැත්නම් බෙහෙත් drug induced liver injury වගේ අවස්ථාවලදී, ඒ කියන්නේ කෙලින්ම liver එක damage වෙන අවස්ථාවලදී මේ 10 ගුණයකට වඩා වැඩි වීමක් මේ AST ALT කියන liver enzyme වල අපිට දකින්න පුළුවන් වෙනවා. ඊළඟට මම කියවා දෙවෙනියට වැදගත් වෙන වැඩි වෙන ALT ද AST ද කියන එක. අපි කියන දැන් මේ ALT වැඩිවීම වැඩි නම් ඒක බොහෝ දුරට යනවා direct liver injury එකක් පැත්තට. හැබැයි AST වැඩිවීම වැඩි නම් ඒක බොහෝ දුරට යනවා alcoholic liver disease කියන තත්වයට. එහෙම නැත්නම් cirrhosis කියන තත්වයට. එහෙම නැත්නම් විශේෂයෙන්ම ALT normal වෙලා AST වැඩිවීමක් වුණොත් ඒක බොහෝ දුරට මසල් වලට බලපාපු රෝගී තත්ත්වයක් වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. එහෙම තමයි අපි මේ දෙක අතර relative නැත්නම් සාපේක්ෂ වැඩිවීම කොහොමද තීරණ ගැනීමට භාවිතා කරන්න කියන එක තේරුම් ගන්න. ඊළඟට මම කියුවා මේ AST ALT කියන අනුපාතය නැත්නම් ratio එක වැදගත් වෙනවා කියලා. මේ ratio එක සාමාන්‍යයෙන් දෙගුණයකට වඩා වැඩි නම් ඒක බොහෝ දුරට alcoholic liver disease. ඒ කියන්නේ දෙකම වැඩි. හැබැයි අනුපාතය දෙගුණයකට වඩා වැඩි AST ALT අනුපාතය. මේක ඒතකොට බොහෝ දුරට alcoholic liver disease පැත්තට තමයි යන්නේ. මේ අනුපාතය AST ALT අතර අනුපාතය ආසන්න වශයෙන් එක වටේ රැඳිලා තියෙනවා නම් දෙකම වැඩි වෙලා තියෙද්දි ඒක බොහෝ දුරට cirrhosis කියන රෝගී තත්ත්වයට තමයි යන්නේ. මේක එකට වඩා අඩුයි කියන්නේ AST වලට වඩා ALT වැඩිවීමේ අනුපාතයට යනවා. එතකොට අර direct liver injury පැත්තට නැත්නම් fatty liver පැත්තට යන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ AST ALT කියන report එක අපිට ඉන්ටර්ප්‍රිට් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේකෙන් මේ කාරණා මත ඔබ යම්කිසි අදහසක් ලැබුවට කවදාවත් මේක තනියෙන් ඉන්ටර්ප්‍රිට් කරලා අවසාන නිගමනයට එළඹෙන්න යන්න එපා. ඒකට හේතුව තමයි AST ALT report එක normal වුණ පළියට අපිට liver injury එකක් නැහැ කියලා කියන්න බෑ. මොකද liver එකට බලපාන බරපතලම රෝගී තත්ත්වය වුණා liver එක සම්පූර්ණයෙන් අකාර්මණ්‍ය වෙන cirrhosis කියන රෝගී තත්ත්වයේදී පවා AST ALT normal වෙන්න පුළුවන්. ඒ වගේම කිසිම අවස්ථාවක AST ALT වැඩිවීම රෝගියාට තියෙන ලෙඩේ severity එකට සමානුපාතික වෙන්නේ නැහැ. ඒකෙන් හොඳට මතක තියාගන්න මේ AST ALT කියන්නේ liver එක assess කරන්න අපි මුලින්ම කරන සරලම blood test එක විතරයි. මේක කිසිම වෙලාවක
තනියෙන් ඉන්ටර්ප්‍රිට් කරන්න අමාරුයි. මේක අපිට සම්බන්ධ කරන්න වෙනවා ඒ අවස්ථාව අනුව. අපි කියනවා gamma GT නැත්නම් ALP කියන එන්සයිම්ස් එක. එහෙම නැත්නම් බිලිරුබින් කියන රුධිරයේ තියෙන තවත් කිමිකල් එකක් තියෙනවා. ඒකේ මට්ටම අනුව. ඊට අමතරව අපිට වැදගත් වෙනවා liver එකේ functions, liver එකේ ක්‍රියාකාරීත්වය assess කරන albumin, PTINR වගේ ටෙස්ට් වල රිසල්ට්ස් වල මොකද වෙලා තියෙන්නේ? ඊට වඩා වැඩිම වැදගත් වෙන්නේ රෝගියාට තියෙන රෝග ලක්ෂණ මොනවද කියන. ඉතින් මෙන්න මේ සියලුම දේ එක තමයි අපිට STLT report එක ඉන්ටර්ප්‍රිට් කරන්න වෙන්නේ. එතනින් එහාට මොකද්ද කරන්න කියන එක අවසාන තීරණය ගන්න. ඉතින් මෙන්න මේ කරුණුත් එක්ක ඔබට මේ STLT කියන ටෙස්ට් එක ගැන සහ ඒක report එක ගැන යම්කිසි අදහසක් ඇති වුණා කියලා මම විශ්වාස කරනවා.